සංඛ්‍යා රේඛාව භාවිතයෙන් කොහොමද සදිශ සංඛ්‍යා දෙකක් එකතු කරන්න කියලා ඉගෙන ගන්න. මම මුලින් පළවෙනි උදාහරණය අරගෙන පෙන්නන්නම් කොහොමද මේක කරන්න කියලා. දැන් මේ ධන 2 කියන සදිශ සංඛ්‍යාවට එකතු කරන්න හදන්නේ අපි ධන 3 කියන සදිශ සංඛ්‍යාව. අපි බලමු කොහොමද ධන 2ට ධන 3ක් එකතු කරන්න කියලා සංඛ්‍යා රේඛාව භාවිතා කරලා. මම ඒකෙදි ගන්නවා පුතේ මෙන්න මෙහෙම සංඛ්‍යා රේඛාව. මම ඍණ 1 පටන් ගන්නම්. ඍණ 1 බිංදුව ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 කියලා මම සංඛ්‍යා රේඛාව ගන්නවා. හරිද? එතකොට බලන්න මම පටන් ගන්නවා බිංදුවේ. ඔන්න බලාගන්න. දැන් මුල්ම සදිශ සංඛ්‍යාව ධන 2නේ. මොකද මුල්ම සදිශ සංඛ්‍යාව පුතේ? කියන ළමයි ධන 2 තමයි මුල්ම සදිශ සංඛ්‍යාව. එහෙනම් මම බිංදුවේ ඉඳලා යනවා ධන 2 කියන තැනට. දැක්කද? ඒ ගියපු ගමන් මාර්ගයේ ඊතලයකින් පෙන්නනවා. බිංදුවේ ඉඳන් ධන 2ට. ඊළඟට මට එකතු කරන්න තියෙන්නේ ධන 3ක්. මතක තියාගන්න ධන නම් දකුණට ඍණ නම් වමට කියලා. පොඩ්ඩක් ලේසි වෙන්න මතක තියාගන්න. ධන නම් දකුණට ඍණ නම් වමට. එහෙනම් එකතු කරන්න තියෙන්නේ ධන 3ක්. ඒ කියන්නේ ධන නම් දකුණට 3ක්. ඒ කියන්නේ දැන් අපි මෙතනින් මෙතනට ආවනේ. මෙතන ඉඳලා ධන නම් ධන 3. ඒ කියන්නේ දකුණට 3ක් යන්න ඕනේ. ඒ කියන්නේ ඒකක 3ක්. 1යි 2යි 3යි. මෙතනට යන්න ඕනේ. ඒකක 3ක් දකුණට. හරිද? පැහැදිලිද? ඊට පස්සේ පටන් ගත්තේ අපි කොතනින්ද? බිංදුවෙන්. එතකොට අවසානයේ කොතනද? ධන 5. එහෙනම් පටන් ගත්ත තැන ඉඳලා අවසාන තැනට අඳින්න මෙන්න මේ විදිහට පහලින් ඒ ගිය පැත්තට ඊතලේ දාන්න. එතකොට අපේ පිළිතුර මොකද? අවසාන පිළිතුර ධන 5 තමයි අපේ අවසාන පිළිතුර වෙන්නේ. පැහැදිලිද ළමයි?